මේ ගෙඩි පොඩිනේ බං. අවුර බං ඕක. ගලාලි. වී තියනවද? නෑනේ මහත්තයෝ. මේක පූජා පාණ්ඩ කඩන්නේ සවිරු පූජා පාණ්ඩ. වී නෑ. වී නෑ. අපිට යහනම් තියනවා මහත්තයෝ. කොච්චරක් ගන්නද? වී තියනවද? එහෙනම් මේ උඹට පිස්සුද? අලිට ගන්න වී දෙන්න. මොලේ හොඳ නැද්ද? ලොරි කාර්යෝ තුට්ටුවට දෙකට ගන්නකොට මේ මහත්තයා හොඳ ගානකට ගන්නවා නම් අපිට මොකෝ? මහත්තයා හොඳ ගානකට අරගෙන කරන්නේ මොනවද කියලා හොයලා බලපන්. මේ පෙරහැරේ කරඬුව ගෙනියන්නේ කවුද? අතා. එච්චර වටින ඇත්තු කැලේ ඇතුලේ බඩගින්න මැරෙන්න දෙන්න පුළුවන්ද? අන්නේ උත්තම සතා වෙනුවෙන් වී ටිකක් දන් දීලා පිනක් එහෙම සෙට් කරගන්න කැමති නැද්ද? ආනේ මේ කැලේ ඉන්න අලිගැල්ල මහත්තයලා කරඬුව වඩම්මන්න වෙන්නේ නැති කොළඹින්දන් අවුරුදු ගානක් තිස්සේ රූටන්නේ නේ. මේ ගමේ ලස්සන පන්සලක් තියෙනවනේ. කැමති නැද්ද? ඇතැක්ව හීලා කරගෙන ඒ ඇතාගේ පිට උඩින් කරඬුව තියලා ලොකු පෙරහැරක් කරන්න. එහෙම වුණාම ඉතින් ගමටත් ආඩම්බරයක්. පන්සලටත් ලොකු ආඩම්බරයක්. අනේ සාදු. සාදු කියන්නේ බාබන් හැම එකටම මොකෙක් හරි කිව්ව පළියට හැම එකටම මෙතන සාදු කියන්නේ තියාගත්තා. සාදු. සාදුකාර දෙන්නත් ඉතින් පිනක් තියෙන්න ඕනේ. පින් හිත් තියෙන මිනිස්සු තමයි ඉතින් දිව්‍ය ලෝකේ යන්නේ. මහත්තයලා ඔච්චර අලිට ආදරේ නම් කැලේ ඉඳන් එක්කන් ගිහිල්ලා කොළඹ තියාගන්නකො අපිට වදනොති. කොළඹ කැලයක් නැහැනේ. ඒක තමයි කැලෙත් එක්කම අරගෙන යන්න. එතකොට ලේසියිනේ. එහෙම නෙමෙයි මුදලාලි. අපි මේ ගමේ ආරක්ෂාවට ලොකු වැඩපිළිවෙලක් කරන්න අපි සූදානම් වෙලා ඉන්නේ. අනේ මහත්තයෝ අපි බලා ගන්නම් මෙච්චර කාලයකට නැති ආරක්ෂාවක් ඕනේ නැහැ. මෙච්චර කාල බලාගත්තා වගේ අලින්ගේ අපේ ගනුදෙනුව අපි තියාගන්න මහත්තයලා යන්න. කමන්නේ. මට හිතෙනවා මේ වෙලාවේදී මුදලාලිත් එක්ක කතා කරන්න එච්චර සුදුසු වෙලාවක් නෙමෙයි කියලා. මං කියන්නේ අපි දෙන්න අවසර හම්බ වෙමු. අවසර හම්බ වෙලා නිවිය සෙනසිලි මේකට කතා කරමු. හා? එහෙනම් මං යන්න මුදලාලි. යන්න. මහත්තයා වී මොන වීද? බඩ පිස්සුද? අම්මපා මේ ඇඟේ හැටියට මොලේ තිබ්බනම් අර පෙන්නන්නේ මේ. තෝ තමයි මේ ග්‍රාම සේවකෙන්නේ.